හෙලෝ කොහොමද ඔයාලට කොළඹ බිසි ලයිෆකින් පොඩ්ඩක් ඈත් වෙලා ලස්සන විව් එකක් එක්ක රිලැක්ස් හැන්දෑවරුවක් ගත කරන්න හිතාගෙන අද අපි ආවේ ITC රත්නදීප එකේ අහස ලවුන්ජ් එකට. ITC රත්නදීප එක කලින්ම අහලා තිබුණත් මෙතෙන්ට ඇවිත් මේ එක්ස්පීරියන්ස් එක එන්ජොයි කරන්න අපිට අද තමයි අවස්ථාව ලැබුණේ. හොටෙල් එකට ඇතුළු වුණාම පළවෙනියටම දැනෙන්නේ ලක්ෂරියස් වටපිටාව. Everything feels very calm, clean and sophisticated. අපි අහස ලවුන්ජ් එක තියෙන තැනට යන්න ගමන් හොටෙල් එකේ ඉන්ටිරියර් එකත් ටිකක් බලන්න හම්බුණා. අපි ආවේ හවස හින්දා සන්සෙට් එකත් බලාගන්න පුළුවන් වෙයි කියලා පොඩි බලාපොරොත්තුවක් තිබුණා. හැබැයි අපි එතෙන්ට යද්දී කළුවර වැටිලා. ඉතින් වෙන දවසක එන්ඩ වෙනවා ඒ එක්ස්පීරියන්ස් එකට. ඒවගේම අහස ලවුන්ජ් එකේ නම වගේම මෙතන තියෙන මේන් ඇට්‍රැක්ෂන් එක තමයි මේ ලස්සන ඕපන් විව් එක. මෙතනට අවම ඇත්තටම විව් එක නම් මාරම ලස්සනයි. එක පැත්තකින් කොළඹ සිටි එක, අනිත් පැත්තෙන් මුහුද. ඉතින් මේ වගේ ප්ලේස් එකකට එන එකේ වටිනාකම ඇත්තටම කෑම විතරක්ම නෙමෙයි. ඒ එක්ස්පීරියන්ස් එක ගොඩක් වටිනවා. ඉතින් මේ ලවුන්ජ් එකේ ඇතුළත් හරිම ලස්සනයි. ලයිව් මියුසික්, ලයිටින්, සීටින් ඇරේන්ජ්මන්ට්ස් හැමදේම එකතුලා හරි පීස්ෆුල් ෆීලිං එකක් ඕගොල්ලන්ට දෙනවා ඔගොල්ලෝ මෙතෙන්ට ආවොත්. ඉතින් සමහර වෙලාවට අපිට ඕනෙම දේ තමයි මේ වගේ තැනකට ඇවිල්ලා ෆෝන් එක ටිකක් පැත්තකින් තියලා කතා කර කර ඉන්න එක. ඉතින් අද අපිත් ඒ විදිහටම ටිකක් ස්ලෝ ඩවුන් වෙලා මේ වෙලාව එන්ජොයි කරන්න හිතුණා. ඉතිං විව් එක එන්ජොයි කරන ගමන් අපිට කන්න බොන්න දේවලුත් අපි ඕඩ කරන්නවා. මෙනුක බල්ල අපි කැමති දේවල් කීපයක් ඕඩ කරා. මං පර්සනලි කැමතිව දෙයක් තමයි ලස්සන විවකත් තියෙන ප්ලේස් එක කෑම කන්ද එන්ජෝයි කරන්න. ඉතිං ඒකට හොඳම පර්ෆෙක්් චොයිස එකත් තමයි මෙතන. ඉතින් කෑම එන්ජොයි කරන ගමන් අපි ටිකක් කතා කර හිටියා. ඇතටම මේ වගේ වෙලාවල් තමයි මං ගොඩක් මාස. මොකද අපි දවස පුරාම වැඩ රෙස්පොන්සිබිලිටීස් ඒ හැම දේම අපත කරලා පැෑ කීපයක් හරි තමන් වෙනුවෙන් වෙන් කරගන්න එක මට ගොඩක් වටිනවා. ඉතිං ඒවගේම අපි හැමදාම් බිසි වෙලා ඉන්න හින්දා සමහර වෙලාවට අපිටම අපිව එන්ජෝයි කරන්න අමතක වෙනවා. ඉතින් ඒ හින්ද මේ වගේ පොඩිපොඩි අවටන්ස් මටනම් හරිම රිලැක්ස්. ඉතින් මේ වෙලාවට මුළු කොළඹම ලයිට්ස් වලින් පිරීලා පහලින් වෙහිකල්ස් යනවා, බිල්ඩිං වල ලයිට්ස්, ඈතින් මුහුද. ඒ අර හැම දේම එකතු වෙලා හරි නිකං හරි මාර ලස්සනයි ඒ විව් එක. ඉතිං මේක ඇත්තරම කැෂුවල් හැඟවුට් එකට විතරක් නෙමේ, මොකක් හරි ස්පෙෂල් ඔකේෂන් එකකට, ඩේට් එකකට, යාළුවොත් එක්ක එළියට යන්න හිතන් ඉන්නවා නම් ඒ වගේ දෙයකට, නැත්නම් ඉතින් සෝලෝ ඩේට් එකකට උනත් මෙතෙන්ට එන්න පුළුවන් ඔයාට. ඉතිං අද අපේ අහස ලවුන්ජ් එක්ස්පීරියන්ස් එක නම් හරිම ෂෝක්. ඉතින් කෑමත් හොඳයි, ලස්සන විව් එකක්, තව රිලැක්ස්ඩ් වෙලාවක්. ඉතින් ඇතරම බිසි ඩේකට පස්සේ හිත නිදහස් කරගන්න ඉතින් පුංචි වෙලාවක් මේක. ඉතින්
මේ හැමදේම ඉතින් එකට එකතු වුණාම අර ලස්සන ඉවිනිං එකක්. ඒ වගේම ඉතින් අපේ මෙමරීස් වලටත් මේක ඇඩ් වෙනවා. ඉතින් ඔයාලත් කොළඹ ලස්සන view එකක් තියෙන තැනකට යන්න ඕනේ නම් හොඳ ඉවිනිං එකක් එන්ජොයි කරන්න හිතාගෙන ඉන්නවා නම් ITC රත්නදීප අහස ලවුන්ජ් එක ඔයාගේ ලිස්ට් එකට ඇඩ් කරගන්න. ඉතින් අද අපිත් එක්ක මේ ලස්සන ඉවිනිං එක එක්ස්පීරියන්ස් කරාට thank you so much.